ඉතින් කොහොමද? වැරදුනා. Hello friends, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද ගාලා තියන්නේ Minecraft එකේ 4 වෙනි එපිසෝඩ් එක. හැබැයි මට පොඩි අකුලකට කියලා තියෙන්නේ. නෙමෙයි. ඉදාලන්නකෝ. මට හිතුණා මං දැන් ඉන්න ගෙදර පොඩි වැඩි කියලා. මම ගාව කොබස්ටෝන් තියෙන කේ ඒව උණු කළා. මං හිතුවා මාලිගාවක් හදා. මම මේ වලට රජ වෙන්න යන්නේ. අහහා. ඔන්න එහෙනම් පස්වෙනි 4 වෙනි එපිසෝඩ් එකේ මම රජ වෙන්න යන්නේ. හැබැයි ඒකට ගල් වගේක් ඕන වෙනවා. කොබස්ටෝන් ටිකක් මදි. මං ටිකක් මයිනින් කරගෙන එන්න. කොබස්ටෝන් ටිකක් මයිනින් කරගත්තා. අර මේ කොබස්ටෝන් පුච්චන්න බැරිද? අවුලක් නේ. චිකන් වගේ අත්තිබිලා ඒකේ. හරි එහෙනම් මේ කොබස්ටෝන් ටිකක් ගන්න. ඒකට දාමු. එහෙනම් මම කොබස්ටෝන් ටික පුච්චගෙන ඉවරලා හම්බ වෙන්න. තව ඇඳක් හදාගන්නත් උන මට. මගේ මාලිගාව හදන්න තැනට යන්නත් උන. හැබැයි මං අර පැත්තේ තියෙන කේව් එකට ගියාට පස්සේ තමයි මතක් වුණේ මට මෙතනත් කේව් එකක් තියෙනවා කියලා මට. මම ඒකටත් යන්න. හැබැයි මාලිගාවක් හදනවා කියුවට මාලිගාව කොහෙද හදන්නේ කියලා නම් අදහසක් නෑ. උදේම වැඩ පටන් ගත්තා. ඒ වුණාට මාලිගාව කොහෙද මං හදන්නේ? අර කන්ද උඩට වගේ යන් අර චෙරි බයෝම් එක වගේ තියෙන හරියට. විලේජ් එකෙන් පල්ලෙහාට ආවා. මේ වීඩියෝ එකට විනාඩි 10කට වඩා තියෙයි මං හිතන්නේ. අර නෙදර් පෝටල් එක. දැන් කොහෙද ඉතින් මගේ දැන් මාලිගාව හදන්නේ? මෙතනවත් හොද දෙයක් තිබුණොත් හොඳයි. මම අදක් හදන් ආයේ නවතින්නම් කියලා මොකද කිව්වොත් මට මාලිගාව හදන්න ගොඩක් දවස්යයි. ලැග් වෙනවා වැඩි හැබැයි. අර මගේ ඉන්වෙන්ටරි එක පිටලාද බං? පොඩ්ඩක් ඉන්න මගේ ඉන්වෙන්ටරි ඉතින් හදමු ඉඳ තියෙන විදියට. මගේ තියෙන පුක්කයමාරුවට මෙතනම හදන්න ඕනේ. අවුලක් නැහැ මෙතන හදමු. මෙතනින් ඩර්ට් ටිකක් ගලවමු අතන පුරවන්න. මෙතන පුරවලා ඉවරලා වීඩියෝ කොන් කරගන්න. පුරවන්න ඉවරයි. දැන් තියෙන්නේ මට ප්ලැට්ෆෝම් එක ගන්න තමයි. අක් එක ගන්න දාගත්තා. මාලිගාව හදන විදිය. ඉතින් අපි ගිහිල්ලා අපේ කොබස්ටෝන් ටික ගමු. ඕන කරන කොබස්ටෝන් ටික ගමු. හරි. භාගයක් හදලා ඉවරයි. ඉතුරු ඔක්කොම කණු ටික හදලා ඉවරනාට පස්සේ වීඩියෝ කොන් කරගන්නම් මම. භාගයක් නම් හදලා ඉවරයි. අර කණුවෙත් භාගයක් හදන්න තියෙනවා. මම මේක ඕගොල්ලන්ට හදන හැටි කියලා දෙන්නම්කෝ. මුලින්ම මෙන්න මේ වගේ එකක් හදාගන්න. මේ වගේ එකක් හදාගෙන ඊට පස්සේ මෙතන ඉඳන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7ක් යන්න ඕන. 7ක් ගිහලා ආයි මේ වගේ එකක්. ඊට පස්සේ ආයි 7ක් ගිහලා ආයි මේ වගේ එකක්. ආයි 7ක් ගිහලා මේ වගේ එකක් ඕන ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනින් තාප්පයක් බදින්න ඕන 4ක් බ්ලොක් 4ක් තියලා. 1 2 ඒ කියන්නේ බ්ලොක් 4ක් උඩට යන්න ඕන. ඔයා කැමති බ්ලොක් එකකින් මේක හදන්න. කොබස්ටෝන් හරි මොනවා හරි දාලා හදන්න ඉතින්. ඊට බ්ලොක් 4ක් උඩට ගහ ගන්න ඕන. හැම පැත්තෙම එහෙම ගහ ගන්න. ඒ හැම පැත්තෙම මේ විදියට බ්ලොක් 4 හැම පැත්තෙම එහෙම බ්ලොක් 4ක් උඩට දා ගන්න ඕන. ඊට පස්සේ කරන්න ඕන ගමන් කියලා තාප්ප ටික ගහගෙන ඉවරයි. ඔයා ඔය දොර දාන පැත්ත තියෙනවනේ මාලිගාවේ. ඒ දොර දාන පැත්ත ටිකට විතරක් තාප්ප ගහන්න එපා. හරිද? වීඩියෝ එක බාගෙට බලලා ගිහිල්ලා මාලිගාව හදන්න යන්න එපා. මේ කුළුණ 9ක් උස් කරගන්න ඕන. බ්ලොක් 9ක් උඩට. ඊට පස්සේ 4ක් උස් කරගන්න ඕන. 7ක් දිගයි මෙහාට යවන්න ඕන. මම කලින් කිව්වා. කිව්වේ නෑ කියන්න එපා ඉතින්. ඔන්න දැන් මට දැන් දොර දාන පැත්ත ඉතුරු කරගන්න. යන්න එහෙම තමයි මාලිගාව හදන්න. මම දොර දාන පැත්තත් හදාගන්නම්. මෙන්න මේ විදියට දොර දාන පැත්ත හදාගන්න මාලිගාවේ. හරිද? ඊපස්සේ මෙන්න මෙයාගේ දෙපැත්තෙන් පඩිපෙළ දෙකක් අනිත් පැත්ත හරවලා දාන්න. මෙන්න මේ විදියට පඩිපෙළ දාගන්න. හැම පැත්තෙම දාගන්න වටෙන්ම දාගන්න ඕන මෙන්න මේ විදියට. හරිද?
පිටිපස්සෙත් දාගන්න. පැත්තෙත් දාගන්න. දකුණේ ඒවා මේ දෙකේම දාගන්න. දැන් මෙතනින් මම බස් මෙන්න මේ විදිහට පඩිපෙළ දාගෙන යන්න. ලැග්ගනවා. ඒක එච්චර ගණන් ගන්න එපා. මම ලී ටිකක් හදා ගන්නවා. මොකද කිව්වොත් දැන් දොර දාන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පහත්ලා එහෙම හදා ගන්න. ඔන්නෝම මගේ මේවට කිවරුණා. ඒක නිසා මම ට්‍රැප් ඩෝ ටිකක් හදා ගන්න ඕන තව. හරි හදාගත්තා. ඔන්න දොර දාගන්න ඕනද? යපි. හැමතිස්සෙම හැබැයි යපි කියන එකත් දැන් වැඩි වෙලා තියෙන්නේ මට. දැන් මෙතන උඩින් උත් එකක් දාගන්න ඕන. ආඩ වැරදුණා. ඒ මැද්දට ස්ලැබ් දාන්න. ඔන්නෝම ඉතින් හදාගන්න. පඩිපෙළ උඩින් බ්ලොක් එකක් ගහලා ඊට පස්සේ ස්ලැබ් එකක් දාන්න. මෙන්න මේ විදිහට හදාගන්න මේ. පේනවනේ? ඔන්න ඔය විදිහට වටේම හදාගන්න. මම තාම වටේ ටික නම් හදලා නැහැ. මම වටේ ටිකක් හදන්න. මෙන්න මේ විදිහට හදාගන්න හතර පැත්තෙම. මේ යන පැත්තට මේ. ඔය නැති. හරි. ඒකත් කඩලා ගියා මගේ ටිපෙස්සයක්. දැන් මගේ ගාව ලැන්ටර්න් හදන්න අයන් නැහැ. නිසා මං ගෙදරට ගිහිල්ලා අයන් ටිකයි මගේ ඔක්කොම පොඩ් ටික අරන් ලැන්ටර්න් හදාගත්තා. දැන් තියෙන්නේ අපේ මාලිගාවෙන් ගිහිල්ලා ඒව එල්ලන්න. දැන් නම් මෙන්න මෙතනට දාන්න මේ රක් ගාලා ගිහිල්ලා හදාගෙන එන්න. මිනිමම් වල ටිකක් හදාගත්තා. මෙන්න මෙහෙම දාන්න. මෙන්න මේ වගේ සැබ් එකක් දාගන්න ඕන. ඔව් සැබ් එක. ඊට පස්සේ මෙන්න මේ වගේ උඩටත් මේ එකක් ගහ ගන්න ඕන. මම ඒකත් හදාගත්තා. එතනොත් දාගන්න ඕන මේ එකක් කාටන් ටේබල් එක පල්ලෙහා. එතන මේ විදිහට පඩිපෙළ දාගන්න ඕන. මෙන්න මෙහෙම මේ වටේටම දාගන්න. මෙන්න මේ වටේටම දාගන්න හැටි. මෙන්න මේ විදිහට දාගන්න. මෙන්න මෙහෙම පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ විදිහට හදාගන්න. වටේ මෙන්න මෙහෙම හදාගන්න. ඔන්නෝම හදාගන්න හැම පැත්තෙම මෙන්න මේ විදිහට හැම පැත්තෙම කොනේ දාගන්න. ඔන්නෝම මෙන්න මේ විදිහට දාගන්න. ඒ වගේම තමයි මගේ YouTube channel එක අනිවාර්යෙන් ගිහිල්ලා subscribe කරන්න. ඒගොල්ලෝ එයාට දැන් subscribers ලා මේ දවස්වල පොඩ්ඩක් අඩුයි. subscribers ලා එන්නේ වීඩියෝ එකක් දැම්මට views යන්නේ එච්චර. ඒ නිසා එයාවත් ගිහිල්ලා subscribe කරන්න. හොඳ මගේ මාලිගාව ඔන්න එහෙනම් 4 වෙනි එපිසෝඩ් එකේ අපි මාලිගාවකුත් හැදුවා. තාම හැදුවේ නෑ. ඉතින් අම්මට සිරේ වෙලානේ. මෙන්න මේ විදිහට දාපු එකට මේව කරගන්න හදාගන්න. මෙන්න මේ විදිහට හදාගන්න. ලැන්ටර්න් දාලා පෙන්ස් දාලා මෙන්න මෙහෙම පඩිපෙළ දාලා ඔන්න හදාගන්න. අර පාම් මේ එකක් ඕන. ඒක නිසා මම ඒක හදාගන්න. මෙන්න මේකක් ඕන කරලා තිබ්බේ. ඔන්නෝකක් දැසේ නෝක දෙවැත්තෙන් දාගන්න. ඊට පස්සේ මේකට උඩින් කොළ දාන්න ඕන. කොළ මයි ගාව නෑ. ඒක නිසා මම කොළ ගේන්නම්. ජරා වෙච්ච පඩිපෙළ සැබ් එහෙම තියෙනවා. ඒ ටික ගලවන්න යන්න ඕන. ඉතින් දැන් වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. 5 වෙනි එපිසෝඩ් එකේ මම මේ මාලිගාව හදලා ඉවර කරලා තියෙයි. එහෙනම් දැන්ට මේ වීඩියෝ එක ඉවරයි.